අරංගොඩ පිස්සුද බං? මේ දිනක්ෂ පස්සේ යන්නේ හැමදාම. ඇඳගත්තාම පස්සෙන් යන්නේ දුක කියන්නේ මොකෙන් යන්නේ කොහෙ යන්නේ? යකෝ ඔබ අවුරුද්දක් පස්සේ යනවනේ. අවුරුදු දෙකක්? නැත්තම් බත් එක්ක ඔබට සපෝට් එකට එන්නේ මමනේ. ඔබට තියෙන ප්‍රශ්නේ මොකද්ද බං? මම පස්සෙන් ගියා. යකෝ උඹට වැඩි කටු කන්නේ මමනේ බං. ඒකනේ මට ප්‍රශ්නේ තියෙන්නේ. ඔබ ඒ වුණාට ඒ කාලේ නම් කිව්වේ මොකද්ද? ඕන එකකට දෙන්නම් මචං සපෝට් එක බොක්කෙන්ම දෙන්නම්. අර නංගිව පුළුවන් නම් කොහොම හරි සෙට් කරලා දෙන්න කියලා කිව්වා. මට සමා වෙන්න ඕනේ හැමෝම. මං ඇක්ටර් එකක්වත් අවුරුදු කුමාරයෙක් වෙන්න මේ ආවේ. මං ආවේ කෙනෙක් වෙනුවෙන්. එයාව බලන්න ආවේ. ඊයේ ආව බැලුවා. මං අද ආවේ එයාට ප්‍රොපෝස් කරන්න. Thank you. So මට chance එකක් හම්බෙයිද? බාර ගන්න වෙන්නේ දරුවෙකුත් එක්ක කවන්න. මට අවුරුදු 5ක් යනකම් මං තනියම මමයි අම්මයි තනියම. එතකොට තාත්තත් නැහැ ළඟ. තාත්තත් විදේශගත වෙලා හිටියේ. Okay. දැන් අම්මගේ ආදරෙත් මට තාත්තගේ ආදරයක් එතකොට නැහැ මට. අර නිකන් පොඩ චණ්ඩි මේකෙන් තමයි ඉඳලා තියෙන්නේ. අම්මා කියලා තියෙන විදිහට දැන් අපේ ගෙදර ඉස්සරහින් කවුරු හරි යද්දි ඒ මනුස්සයා වැස්සත් නැතත් අවුවත් නැතත් අනිවාර්යෙන් කුඩේ ඉහළ ගෙනලා යන්නේ. හේතුව මම අර අපේ ගෙදර ඉස්සරහා තියෙන පාර මට අයිති අපිට අයිති වගේ එකක් ඔළුවේ තියාගෙන මං අපේ ගෙදර ඉස්සරහින් කවුරු හරි ගල් ගහනවලු වැලි ගහනවලු. කවුද ඉස්සෙල්ලා මේ වචනේ දෙන්න මං ඔයාට ආදරේ අපි දෙන්න බඳිමු. මම තමයි ඇත්තටම දැම්මේ. කොහොමද ෂෙරිල්ගේ රියැක්ෂන් එක උනේ? ඇත්තටම ෂෙරිල්ට ඒ වෙලාවේ ඕස්ට්‍රේලියාවේ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. ඉතින් මම දුන්නේ මේ සාරංග මම බය ඉන්නේ ලබන සතියේ ඉඳලා මේ මාව අයින් කරලා මෙයාට ප්‍රෝග්‍රෑම් එක කරන්න දෙයිද කියලා. තැන්ක් යු නේ. ඔයාව දැක්කම මට මතක් වෙනවා විශිෂ්ට ගානේ නළුවෙක්. ඔව් කවුද? රාජ් කපූර්. My God. Thank you sir. මාර ආඩම්බරයි වාගේ අදසරේ. නෑ මාව රාජ් කපූර් වගේ කිව්වා. ඉතින් මගේ රංගනය ගැන ඉතින් එහෙම නෑ 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 රංගනය ගැන නෙමෙයි. මොකක් ගැනද කිව්වේ? වැරදලා වටා ගන්න එපා. ඒවා කලිතම නවලා දිනවා රාජ් කපූර් වගේ ඒකයි. මං ඒක නවත්තා කරන්නත් කැමති නෑ. ඉච්චරම් කාර්ය බං. මොකද මගේ චැනල් එකේ 4ක් මේ දවස්වල ෂූටින් යනවා. මම ඒ ඇස් ෆ්ලයින් වලින් මේ දවස්වල මට පොඩක් ශ්‍රී ලංකා යන නිසා අතරම මගේ කම්පැනි එක මම ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕන. මට නෝපේ ලීව් මට දීලා තියෙනවා මගේ වැඩ ටික කරගන්න. ඇත්තට මෙදා කැරකිලා. එතන බලලා තමයි කැරකෙනවා. ඉතින් මේ ලවන්න හිටියා පිටිපස්සේ. මට දැන් මට පේනවා ලාවට යයි බංකුවක ඉඳගෙන ඉන්නේ කියලා. මං පිටිපස්සට යන්න ගියේ දන්නේ. ඉස්සරහට කන්දලට. වැටුණා. ආයෙ බඩන් නිදාගෙන රෙස් කරලා ඉඳලා ආයෙ ෂූටින් කරගෙන ඉතින් ආයෙ වැටුණා. වැඩියෙන්ම හිතන කෙනා කිව්වට මුළු රටක් බනින්නේ තමන් විකුණන කණ එක කියලා. මං හරිද? මිනිස්සු බයිනවා තමන් විකුණන කණ එකගේ බයිනවා. හැබැයි ඒ කතාව එපිටින් පේන කතාවනේ. ඇත්ත කතාව. ඇත්ත කතාව එහෙම නෑ. මම මෙයාට ගොඩක් ආදරෙයි නේද? අපි විතරක් නෙමෙයි කරන්නේ සාමාන්‍ය ඉතින් කීප දෙනෙක්ම කරනවනේ. ඔව් අප්පච්චි තමයි ඇත්තටම මාරම විදිහට මොටිවේට් කරන්නේ අපිව කමෙන්ට්ස් දානවා. ඉතින් අපිට මිනිස්සු කියන දේවල් ඒක වළක්වන්න බෑ. අපි අපේ ගමන යන්න ඕන කියලා වැඩිපුරම ඇත්තටම එහෙම කියන්නේ අප්පච්චි තමයි වැඩියෙන්ම හයියට ඉන්නේ අපේ. ලස්සන සඳනි එන්න පියත් එක්ක. සඳනි සහ පියත් එක්ක කියන්නේ ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක. පියත් ඇවිල්ලා ඉන්නවද කියලා ඇහුවම ගොඩක් අය අහන්නේ මවත් ඉන්නවද කියලා. හැබැයි ඔබේ ආදරණීය බොයිෆ්‍රෙන්ඩ්ගේ නම පියත්. පියත් නැති වුණාට මොකද මේ මං ඉන්නේ එන්න මෙතනට. කූඩුව ළඟදී තනනවද?
කනලා නෑ කියන්න බෑ. තනමින් යනවා. තම හරියටම තනලා නෑ. ඒ කියන්නේ මෙහෙමයි තියෙන්නේ. ඒ කියන්නේ ප්ලෑන් එකක් ඇතුව යන ගමන. මල්ලි එක මාර ප්ලෑන් එකක්. එළියට එන්නේ නැති ප්ලෑන් එකක්. නෑ අපි බලමු ඉතින් තව කල් තියනවා කියලා හිතනවා මේ සම්දනි තාම පොඩි. මොකක්ද සජිත? සදිනගේ මොනවද පොඩි